රෙස්ටුරන්ට් ජොබ් එකක් තමයි කරන්නේ. රුමේනියාවේ සාමාන්‍යයෙන් ලොකු වැඩකට යන්න බෑ. ඉතින් ඔයාලා හැමෝම පිළිගන්නවා වෙනද වගේ මගේ YouTube channel එකට. සාමාන්‍යයෙන් රුමේනියාවේ මාසිකව ගන්න පුළුවන් සැලරි එක කීයද? රූම් රෙන්ට් එක කොච්චරද රුමේනියාවේ? ඒ දේවල් ගැන තමයි අද කතා කරන්නේ. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. රුමේනියාවට අලුතෙන් ආපු ලංකාවේ කෙනෙක්ට ගන්න පුළුවන් රුමේනියාවේ මාසික පඩිය යුරෝ 600ත් යුරෝ 800ත් අතර මුදලක් ගන්න පුළුවන් වැටුප විදියට රුමේනියාව තුළ. මම ඔයාලට සාමාන්‍යයෙන් රුමේනියාව තුළ ගන්න පුළුවන් ඇවරේජ් සැලරි එක කීයක්ද කියලා කියන්න. ඔයාලට යුරෝ 400ත් 600ත් අතර පඩියක් ගන්න පුළුවන් අවම වැටුප රුමේනියාව තුළ. සාමාන්‍යයෙන් ලක්ෂයත් ලක්ෂ 2යි අතර ගාණක් ඔයාලට මෙහෙදි ගන්න පුළුවන්. ජොබ් එක අනුව ඒක වෙනස් වෙනවා. හරියට මේ ගාණ කියන්න බෑ. ඊට වැඩි පඩික් තියෙන ජොබ් තියෙනවා. ඊට අඩුවෙන් හම්බෙන ජොබුත් තියෙනවා. සාමාන්‍යයෙන් අවම සැලරි එක ලක්ෂයක් ලක්ෂ 2ක් අතර දැන් යුරෝපේ ගන්න පුළුවන් රුමේනියාව තුළ. එතකොට රුමේනියාවේ සාමාන්‍යයෙන් ඇවිල්ලා ජොබ් එකක් කරනවා නම් රෙස්ටුරන්ට් ෆැක්ටරි ජොබ් ඉදිකිරීම් වලට වර්කර්ස්ලා ගන්නවා, වෙල්ඩින් වර්කර්ස්ලා ගන්නවා. රෙස්ටුරන්ට් වල ඔයාලට ගන්න පුළුවන් යුරෝ 600ත් 900ත් අතර මුදලක වැටුපක් මාසිකව. එතකොට ෆැක්ටරි වර්කර්ස්ලට ඔයාලා ෆැක්ටරි පැත්තෙන් ජොබ් එකකට එනවා නම් සාමාන්‍යයෙන් ගන්නට පුළුවන් යුරෝ 500ත් 800ත් අතර සැලරි එකක් ගන්න පුළුවන් ෆැක්ටරි වර්කර්ස්ලට ඔයාලට આવතින්. එතකොට ඊට අමතරව වේටර් හොඳ පඩියක් ගන්න පුළුවන්. වේටර් කෙනෙක් විදියට ඔයාලා આવතින්. එතකොට කිචන් හෙල්පර්ට ඊට පස්සේ පඩියක් කිචන් හෙල්පර්ට ගන්න පුළුවන්. අපිට ගන්න පුළුවන් කිචන් හෙල්පර් ජොබ් එක කරනවා නම් යුරෝ 600ත් 900ත් අතර ගාණක් අපිට ගන්න පුළුවන්. එතකොට ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 2යි 3යි අතර ගාණක් රෙස්ටුරන්ට් එකේ කිචන් හෙල්පර් ජොබ් එකකින් අපිට ගන්න පුළුවන්. එතකොට ඔයාලට කියන්න ඕන කිචන් හෙල්පර් ජොබ් එකට ඔයාලට එනවා නම් ඔයාලට තියෙන්නේ වෙජිටබල් කටින් සහ කිචන් එක ක්ලීන් කරන්න, එතකොට හෙල්ප් කරන්න, කුක්ට හෙල්ප් කරන්න, අපිට ඔය වෙජිටබල් කට් කරන්න, ඒ වගේ දේවල් තමයි කිචන් හෙල්පර් ජොබ් එකේ අයට කරන්න තියෙන්නේ. එතකොට ලූණු ගෙඩියක්වත් ඔයාලට කපන්න දන්නේ නැත්නම් කිචන් ජොබ් එකකට රෙස්ටුරන්ට් සයිඩ් එකේ ජොබ් එකට එන්න එපා. ලූණු ගෙඩියක්වත් කපන්න බැරි කෙනෙක්ට කිචන් හෙල්පර් ජොබ් එකට වගේ එනවා නම් චුට්ටක් කසීරුයි. කිචන් හෙල්පර් ජොබ් එකකට වගේ ඔයාලා එනවා නම් ඒ දේවල් පොඩ්ඩක් ඉගෙනගෙන එන එක හොඳයි. කිචන් එක සම්බන්ධ දැනුම. එතකොට ඩිෂ් වොෂ් ජොබ් වල තියෙන්නේ අපේ ඔය රෙස්ටුරන්ට් එකේ ඔය කස්ටමර්ස්ලා ඇවිල්ලා කාලේ ගියාට පස්සේ ඩිෂස් අරගෙන ඒ වගේ තියෙන කෑම කාපුවා ඒව ඩස්පින් දාලා ඩිෂ් එක හොදලා ක්ලීන් කරලා ඒ දේවල් තමයි ඩිෂ් වොෂර්ට කරන් තියෙන්නේ. කිචන් එකත් ක්ලීන් කරන එක යාගේ වගකීම. ඒක තමයි ඩිෂ් වොෂර්ගේ කාර්යය. ඩිෂ් වොෂර් කෙනෙක්ට එතකොට ගන්න පුළුවන් යුරෝ 500ත් යුරෝ 800ත් අතර ගාණක්. එතකොට ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 1.5ත් ලක්ෂ 2.5ත් අතර පඩියක් ගන්න පුළුවන්. රෙස්ටුරන්ට් එක අප බැලුවොතින් කිචන් ඇසිස්ටන්ට් හෙඩ් චෙෆ්ට උදව් කරන් ඉන්න කෙනාට තමයි කිචන් ඇසිස්ටන්ට් කියන්නේ. එතකොට කිචන් ඇසිස්ටන්ට් කෙනෙක්ගේ පඩිය සාමාන්‍යයෙන් වැඩි. එයාට ගන්න පුළුවන් යුරෝ 700ත් යුරෝ 1100ත් අතර ගාණක් ගන්න පුළුවන්. එතකොට වේටට chance වැඩි. වේට කෙනෙක් විදියට ඔයාලා එන්න ඉන්නවා නම් වේට කෙනෙක් විදියට ඔයාලට එක්ස්පීරියන්ස් එක තියෙනවා නම් ඕන රටක ජොබ් තියෙනවා. වේට කෙනෙක්ට ගන්න පුළුවන් සැලරියත් වැඩි. පඩියට අමතරව ටිප් එකත් එකතු වෙනවා පඩියට අමතරව වේට කෙනෙක්ට. එතකොට එයාට ගන්න පුළුවන් පඩිය සාමාන්‍යයෙන් වැඩි. වේට කෙනෙක්ට ගන්න පුළුවන් යුරෝ 600ත් යුරෝ 17ත් අතර මුදලක් වේට කෙනෙක්ට ගන්න පුළුවන්.
එතකොට එක ලංකාවේ සල්ලි වලින් බැලුවොත් ලක්ෂ 2ක් ලක්ෂ 3මාරත් අතර පඩියක් ගන්න පුළුවන් මේට කෙනෙක්ට ටිප් එක නැතුව. එතකොට ටිප් එකත් එකතුව සාමාන්‍යයෙන් ගන්න පුළුවන් ලක්ෂ 3මාරක් 4කට ටිකට් වෙන පඩියක් රෙස්ටුරන්ට් එකකින් ගන්න පුළුවන් වේට කෙනෙක්ට. එතකොට ඔයාලා දන්න ඇති සාමාන්‍යයෙන් වේට කෙනෙක්ට කරන් තියෙන දේවල් ඕඩර් එක ගන්න සහ කස්ටමර්ට ඕඩර් එක පිළිගන්නන්න තමයි වේටර්ට තියෙන රාජකාරිය වෙන්නේ. එතකොට වේටර් කෙනෙක්ගේ ජොබ් එකකින් ඔයාලට ආවතින් සාමාන්‍යයෙන් ලොකු සැලරි එකකට යන්න පුළුවන් ඔයාලට. එතකොට තව අපි කතා කරන්න හැදුවේ එතකොට ක්ලීනින් රෙස්ටුරන්ට් එකේ ක්ලීනින් ස්ටාෆ් එකක් ඉන්නවා. ක්ලීනින් ජොබ් එකට සාමාන්‍යයෙන් පඩිය අඩුයි ගෙවනවා. එතකොට ක්ලීනින් ජොබ් එකකට ගන්න පුළුවන් යුරෝ 500ත් යුරෝ 700ත් අතර ගාණක් තමයි ක්ලීනින් ජොබ් එකකින් ඔයාලට අවුත් ගන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් 1.50යි 2.20ත් අතර පඩියක් තමයි ක්ලීනින් ජොබ් එකකින් ඔයාලට ගන්න වෙන්නේ රෙස්ටුරන්ට් එකේ ක්ලීනින් ආවතින්. ක්ලීනින් ජොබ් එක කරන් තියෙන්නේ ටොයිලට් ඒවා උදේට පිරිසිදු කරලා රෙස්ටුරන්ට් එකම අතු ගාලා රෙස්ටුරන්ට් එකම අතු ගාලා මොප් කරලා ටේබල් ක්ලීන් කරලා රෙස්ටුරන්ට් එක උදේට අරිද්දි සේරම ක්ලීන් එක කරලා ඉවර කරන්න ඕන. ක්ලීනින් කරන කෙනාට තියෙන මේකේ අතරතුර දවසට 2-3 පාරක් වගේ ටොයිලට් වොෂ් කරන්න මම රෙස්ටුරන්ට් එකක කිචන් හෙල්පර් ජොබ් එක තමයි කරන්නේ. එතකොට කිචන් හෙල්පර් ජොබ් එක ගැන මම දන්නවා. මම වෙනම වීඩියෝ එකක් ඔයාලට කරන්න රෙස්ටුරන්ට් ෆීල්ඩ් එක සම්බන්ධව මුලිකවම කතා කරන්නේ මෙහි පඩිය ගැන තමයි ඔයාලට මේ වීඩියෝ එකකින්. එතකොට තව තියෙනවා ෆැක්ටරි ජොබ් වලට තියෙනවා වෙයා හවුස් තියෙනවා පැකින් ජොබ් තියෙනවා කාර් පාර්ට්ස් ජොබ් තියෙනවා ඊට අමතරව ක්ලීනින් ජොබ් තියෙනවා ෆුඩ් ෆැක්ටරි තියෙනවා. එතකොට ෆැක්ටරි ජොබ් යටතේ ඒ ජොබ් ටික තමයි තියෙන්නේ. සාමාන්‍ය ෆැක්ටරි වර්කර්ස් කෙනෙකුට අවම වශයෙන් ගන්න පුළුවන් පඩිය යුරෝ 500ත් 800ත් අතර මුදලක් තමයි ෆැක්ටරි වර්කර්ස් කෙනෙකුට ගන්න පුළුවන් මුදල වෙන්නේ. සාමාන්‍යයෙන් ලක්ෂ 1.5-2 අතර පඩියක් තමයි ෆැක්ටරි ජොබ් එකකට ආපු කෙනෙක්ට ගන්න පුළුවන් පඩිය වෙන්නේ. එතකොට ෆැක්ටරි ජොබ් වලත් අර මම කිව්ව විදියට ජොබ් තියෙනවා. පැකින් ජොබ් තියෙනවා මෙහි රුමේනියාවේ. එතකොට ඒ පැකින් ජොබ් වල තියෙන්නේ සාමාන්‍යයෙන් පොඩි වැඩ තමයි තියෙන්නේ. ලොකු වැඩ තියෙන ෆැක්ටරිත් තියෙනවා. සාමාන්‍යයෙන් ඔය ක්‍රොසන් වගේ හදන ෆැක්ටරි එකකට අපිට ගියොත් ක්‍රොසන් එක පැකට් එකට දාන්න. එතකොට ක්‍රොසන් පැකට් කරපු බොක්ස් වලට දාන්න. ඒ වගේ තමයි පැකින් ජොබ් වල තියෙන ජොබ්. ඒකට ඊට අමතරව තියෙනවා ෆැක්ටරි ෆුඩ් ෆැක්ටරි ජොබ් යුරෝ 550ත් යුරෝ 900ත් අතර ගාණක්. අපිට ලංකාවේ සල්ලි වලින් බැලුවොත් අපිට ලක්ෂ 1.5මාරත් ලක්ෂ 3ත් අතර පඩියක් ගන්න පුළුවන් ෆුඩ් ෆැක්ටරි එකකට අපි වැඩට ගියොත්. එතකොට ඊට අමතරව කාර් පාර්ට්ස් ජොබ් තියෙනවා ෆැක්ටරි ජොබ් යටතේ. ක්ලීනින් ජොබ් තියෙනවා වෙයා හවුස් ජොබ් තියෙනවා ගොඩක් ජොබ් තියෙනවා. සාමාන්‍ය ඇවරේජ් එක තමයි කිව්වේ ගන්න පුළුවන් මේ හරිම පඩිය. එතකොට ඊට අමතරව අපි ජොබ් එකට අමතරව අපිට පාර්ට් ටයිම් කරන්න පුළුවන් මෙහෙදී. මේ පාර්ට් ටයිම් ජොබ් තියෙනවා රෙස්ටුරන්ට් වල ජොබ් තියෙනවා වෙයා හවුස් වල ජොබ් පාර්ට් ටයිම් ජොබ් තියෙනවා. පාර්ට් ටයිම් පැයකට යුරෝ 3යි යුරෝ 6ත් අතර ගාණක් දෙනවා. එතකොට ලංකාවේ සල්ලි වලින් පැයකට ගෙවනවා මෙහි පාර්ට් ටයිම් ජොබ් එකක රුපියල් 1000ත්. ඔයාලා කොහොම කතා කරලාවත් මෙහි රෙස්ටුරන්ට් එකක වැඩ කරනවා නම් පැය 8ක් තමයි අපිට සාමාන්‍යයෙන් කියන්නේ. නමුත් අපිට පැය 10ක් 12ක් අනිවාර්යයෙන්ම වැඩ කරන්න වෙනවා. මම ඒ ගැන දන්න නිසා වලට මම කියන්නේ. සාමාන්‍යයෙන් මේ සතියන්තේ සිකුරාදා සෙනසුරාදා ඉරිදා පැය 12ක් විතර අපිට වෙනවා. ඒ දේවල් ඔයාලා දැනගෙන ඉන්න එක හොඳයි. ඇත්තටම පැය 8 කිව්වට පැය 8ක් වැඩ කරන්න නෑ. පැය 8ට වැඩි රෙස්ටුරන්ට් වල වැඩ. එතකොට අපි වෙයා හවුස් වල ජොබ් ගත්තොත් වැඩ ඔයාලගේ ජොබ් එක අනුව වෙනස් වෙයි. වෙයා හවුස් එක සාමාන්‍යයෙන් පැය 8ක් පැය 10ක් අතර වෙලාවක් තමයි වෙයා හවුස් එක අපිට වැඩ කරන්න තියෙන්නේ. සැලරි වල ප්‍රශ්නෙට ඔයාලට උත්තරයක් ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. එතකොට අපි ළඟට කතා කරන්න ගත්තොත් රූම් රෙන්ට් එක ගැන කතා කරොත් රුමේනියාවේ දෙන්නෙක් ෂෙයා කරගෙන රූම් එකක් ගන්නවා නම් යුරෝ 150ත් යුරෝ 300ත් අතර ගාණ මුදලක්. ඒ කියන්නේ රුපියල් 50000ත් ලක්ෂයක් අතර ගාණක් වෙනවා මාසිකව
දෙන්නෙක් ෂෙයා කරගෙන රූම් එකක් ගන්න ගියොතින් රුමේනියාවේ. එතකොට ඊට අමතරව අපි තනියම එපාර්ට්මන්ට් එකකින් රූම් එකක් අරගන්නව නම් ඇටච් බාත්රූම් සහ කිචන් එකේ හැම දෙයක්ම එක්ක අපි රූම් එකක් ගන්නව නම් තනියම. එතකොට ඒ රූම් එකක් චුට්ටක් ගණන් 300ත් යුරෝ 600ත් අතර මුදලක් සාමාන්‍යයෙන් ලක්ෂයත් 1,70,000ත් අතර ගාණක් වෙනවා රූම් රෙන්ට් එක. අපි තනියම ඇටච් බාත්රූම් සහ කිචන් එක රූම් එකේ අරගෙන ඉන්නවා නම් ලංකාවේ ඉඳලා ඒජන්සියක් කරහා එනවා නම් අපිට දෙනවා ජොබ් කන්ට්‍රැක්ට් එකක්. එතකොට ඒ කන්ට්‍රැක්ට් එකේ තියෙනවා ග්‍රොස් සැලරි එක කියන්නේ ඇත්තටම අපේ කන්ට්‍රැක්ට් එකේ තියෙන මුළු මුදල. එතකොට නෙට් සැලරි එක කියන්නේ අපේ අතට දෙන සැලරි එක ටැක්ස් වලට කැපුණාට පස්සේ එතකොට ටැක්ස් වලට කැපෙනවා, ඉන්කම් ටැක්ස් එකට කැපෙනවා, පෙන්ෂන් එකට වෙනම ටැක්ස් එකක් කැපෙනවා, හෙල්ත් ඉන්ෂුරන්ස් වලට කැපෙනවා. එතකොට ඉන්කම් ටැක්ස් එක විදියට අපිට 10%ක ප්‍රමාණයක් කපා ගන්නවා අපේ වැටුපෙන්. මෙඩිකල් වලට අපෙන් 10%ක් කපා ගන්නවා. එතකොට ඒ සේරම කැපුණාට පස්සේ අපේ අතට ලැබෙන සැලරි එක තමයි නෙට් සැලරි එක කියන්නේ. ඊළඟ මෙහෙම හිතන්නකෝ ඔයාලගේ ග්‍රොස් සැලරි එක යුරෝ 800ක් වුණොතින් ටැක්ස් කැපුණාට පස්සේ ඔයාලට ලැබෙන්නේ නෙට් සැලරි එක යුරෝ 550යි. එතකොට ඔයාලා හිතන්න ඔයාලට පඩිය ග්‍රොස් සැලරි එකේ තියෙන්නේ ලක්ෂ 2.5ක පඩියක්. නමුත් ටැක්ස් වලට කැපුණාට පස්සේ ඔයාලට හම්බෙන්නේ යුරෝ 550ක පඩියක්. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් 1,80,000ක වගේ පඩියක් තමයි ඔයාගේ අතට ලැබෙන්නේ ටැක්ස් වලට කැපුණාට පස්සේ. එතකොට 2.80ක පඩියක් තිබ්බට ටැක්ස් ඒවට කැපුණාට පස්සේ ඔයාලට හම්බෙන පඩිය වෙන්නේ 1.80ක වගේ මුදලක්. මම ඔයාලට උදාහරණයක් තමයි කිව්වේ. යුරෝ 800ක් වගේ තිබ්බොත් ඔයාලට හම්බෙන පඩිය වෙන්නේ යුරෝ 550යි. එතකොට 2,60,000ක් වුණොතින් 2,60,000ක් වුණොතින් 1,80,000යි තමයි ඔයාගේ අතට ලැබෙන පඩිය වෙන්නේ. එතකොට එහෙම තමයි මෙහි පඩි දෙන්නේ ටැක්ස් වලට කැපුණාට පස්සේ. ඒකට විශේෂයෙන් කියන්න ඕන රුමේනියාවේ සාමාන්‍යයෙන් ගොඩක් ජොබ් වල අපිට ට්‍රාන්ස්පෝර්ට් එක ෆ්‍රී යාලා දෙනවා. එතකොට ඒ වගේම කෑමට සල්ලි හරි ෆුඩ් කාඩ් එකක් හරි කාඩ් එක මෙන්න මේ විදියට ෆුඩ් කාඩ් එකක් දෙනවා. ලෙව් 600ක් වගේ තමයි ෆුඩ් කාඩ් එකට එයාලා මේ කාඩ් එකකට දාන්නේ. මාසයකට ලෙව් 600ක් ට්‍රාන්ස්පෝර්ට් එක කෑම සල්ලි දෙන කම්පැනි වලින් එහෙම ලැබුණොත් අපිට දෙන සැලරි එක අපිට ඉතුරු කරගන්න පුළුවන්. හැම කම්පැනි එකකින් මෙහෙම ලැබෙන්නේ නැහැ. සමහර කම්පැනි වලින් සල්ලි දෙනවා, සමහර කම්පැනි වලින් සල්ලි දෙන්නේ නැහැ. ෆුඩ් කාඩ් එක දෙනවා. ඔයාලා යන ජොබ් එක අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒකට සාමාන්‍යයෙන් රුමේනියාව තුළ අපිට මාසෙකට රුපියල් 30,000 50,000ක් වගේ අතර ගාණක් යද්දී අපිට මාසිකව ජීවත් වෙන්න පුළුවන් රුමේනියාව තුළ. ජීවත් වෙන කෙනෙක්ට සාමාන්‍ය ට්‍රාන්ස්පෝර්ට් වලට රුමේනියාවේ යුරෝ 20ත් 30ත් අතර ගාණක් යනවා. එතකොට බිල් ඉන්ටර්නෙට් බිල් වලට රුමේනියාවේ ඉන්ටර්නෙට් බිල් වලට සාමාන්‍යයෙන් රුපියල් 3,000ත් 5,000ත් අතර ගාණක් යනවා අපේ ඩේටා පැකේජ් එක දාගන්න. එතකොට ඊට අමතරව හරි විදියට ලිවිං කොස්ට් එක යනවා නම් ඒ කියන්නේ මේ රටේ කෙනෙකුට ලිවිං කොස්ට් එක මම හිතන විදියට සාමාන්‍යයෙන් යුරෝ 300ත් 600ත් අතර ප්‍රමාණයක් යනවා ඇති. ඒ කියන්නේ ලක්ෂයක් දෙකක් අතර මුදලක් ලිවිං කොස්ට් එක යනවා ඇති මේ රටේ කෙනෙකුට. සාමාන්‍යයෙන් අපි රූම් එකක් රෙන්ට් එකට අරගෙන තනියම ඉඳලා කාලා බීලා ඒ දේවල් කරවතින් ලිවිං කොස්ට් එක අපිට සාමාන්‍යයෙන් යුරෝ 300ත් යුරෝ 600ත් අතර මුදලක් යනවා රුමේනියාවේ ලිවිං කොස්ට් එක. මම ඔයාලට කියන්නේ රුමේනියාවේ සාමාන්‍යයෙන් ලොකු වැටුපකට යන්න බෑ. අපිට ලක්ෂ 2ක් 3ක වගේ වැටුපකට යන්න පුළුවන්. ඊට එහා වැටුපකට නම් ඇත්තටම කියනවා නම් යන්න අමාරුයි. ලංකාවේ ඉන්න ඔයාලට කියන්නේ ඉතින් මේක තමයි රුමේනියාවේ අපිට ලැබෙන පඩිය සහ ලිවිං කොස්ට් එක සහ රූම් රෙන්ට් වලට කොච්චර යනවද කියලා ඔයාලත් එක්ක
අද මේ වීඩියෝ එකේ කතා කරා ඔයාලට ඉතින් දලා අදහසක් එන්න ඇති රුමේනියාවේ පඩි ගැන. ඔයාලට එහෙනම් මම ඊළඟ වීඩියෝ එක කරනවා. මම රෙස්ටුරන්ට් ජොබ් එකක් තමයි කරන්නේ. රෙස්ටුරන්ට් ෆීල්ඩ් එක ගැන ඊළඟ වීඩියෝ එක මම ඔයාලට කරන්නම්. රෙස්ටුරන්ට් වල වෙන කරන්න තියෙන දේවල්, රෙස්ටුරන්ට් වල OT ගෙවන විදිය, රෙස්ටුරන්ට් වල කිචන් හෙල්පර් කෙනෙක්ට කරන්න තියෙන දේවල්, ඒ හැමදේම මම ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නම්. එහෙනම් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් එහෙනම් ඔයාලා කියන්න ඔයාලට දැනෙන දේවල් සහ ඔයාලට තියෙන ප්‍රශ්න කමෙන්ට් එකක් දාන්න. එතකොට මම අනිවාර්යෙන් ඒවට රිප්ලයි කරන්නම්. ඔයාලට මොන හරි දෙයක් දැනගන්න ඕන නම් ඒ දේවලුත් කියන්න. වීඩියෝ එක ඉවරනකම් බලන් ඉඳපු හැමෝටම සුබ දවසක්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න.